ඉතින් කවුරුත් නොදකපු කවුරුත් නොහිතපු පැතිකඩක්. මෙච්චර කාලයක් සමහර සල්ලාලයෝ කරන වැඩ නිසා සමහර අහිංසක කීයක් එල්ලොන්ගේ ජීවිතවලට හානියක් වෙන්නේ නැද්ද? ඉතින් සංජු අක්කගේ වීඩියෝ එකක් හින්දා තමයි මේ හැමදේම වෛරල් වුනේ. ඉතින් එයා ලංකාවම අඳුරන චරිතයක් හින්දා පේජ් ඇඩ්මින් කාර්යෝ පවා මෙයාට සපෝට් එකට ඉන්නවා. ඒත් හිතලා බැලුවද වෙන කෙල්ලෙක්ට ඕදේ වුණා නම් ඔය එක පේජ් ඇඩ්මින් කෙනෙක්වත් ඉන්නවද? නෑ නේද? අන්න එතනයි අපිට වැරදුනේ. ඉතින් මේවට නීතිය පැත්තෙන් ක්‍රියාමාර්ග ගත්තොත් හොඳයි කියලා මේ වෙලාවේ හැමෝම හිතනවා. ඉතින් අපි කොච්චර බණ කියනවා වගේ කිව්වත් හැදෙන එක හැදෙනවා වගේම නොහැදෙන එක හැදෙන්නේ නැහැ කියන්නත් අපි දන්නවා. ඉතින් හැමෝම හදනවා නෙමේ. මේ වීඩියෝ එක දැකලා හැදෙන එක්කෙනෙක් හරි ඉඳී කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් පස්සේ අපි වැරදි දෙයක් දැක්කොත් ඒ දේ වෛරල් යවන්න නෙමෙයි. ඒ දේ වෙනුවෙන් හැමෝම කතා කරලා ඒ දේ වෙනුවෙන් විරුද්ධ වෙන්න හැමෝම කටයුතු කරමු කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පුංචි පණිවිඩයක් ගෙනවා. ඔයාලා නිකම් වීඩියෝ එකකින් ගන්න ආතල් එකක් නිසා ඒ කෙල්ලගේ ජීවිතේට කොච්චර බලපෑමක් වෙනවද කියලා ඔයාලා චුට්ටකට හිතුවද? ඉතින් මම මේ කියන්නේ ඔයාලා දෙයක් ෂෙයා කරන්න කලින් ඒ දේ මොකද ඒ දේම් කාටද බලපෑමක් එල්ල වෙන්නේ? ඒ හැම දේ ගැනම හිතන්න. ඒ වගේම අද ඒ කෙල්ලට වෙලා තියෙන දේම ඔයාගේ නංගිට ඔයාගේ අක්කට වෙලා තියෙද්බොත් ඔයා පත්වන අපහසුතාවය ගැන හිතන්න. ඒ වගේම ඔයා හොඳට මතක තියාගන්න ගැහැණියක් නිසා තමා ඔයා දෙපයින් අද හිටන් ඉන්නේ කියලා. ඉතින් මං ආයෙත් කියන්නේ වැරදි දෙයක් දැක්කොත් ඒ දේට තවත් එකතු වෙලා රැල්ලට මඩ ගහනව නෙමෙයි. ඒ වැරදි දේ නවත්තන්න උත්සාහ කරමු.